හායි ළමයි මම අද ඉතින් යන්නේ මගේ සර්ටිෆිකට් වල නම් වල වැරද්දක් තියෙනවා. ඉතින් එහෙම වුණාම අපිට අනිවාර්යෙන් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනකොට නම් ටික හදාගන්න වෙනවා. ඒක නිසා මම අද යන්නේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට. මම මේ පහු කරගෙන යන්නේ ඉසුරුපාය සිරිපාය නෙමෙයි ඉසුරුපාය. ඉසුරුපායට එහා පැත්තේ තමයි එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ. ඉතින් ඉසුරුපාය මේ විදියට පහු කරගෙන යද්දී ඕගොල්ලන්ට ඊළඟට හම්බෙන්නේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක. ඉතින් ඔයාලා මේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට යන්න ඕන නම් එන්න ඕන පැලවත්තට. පැලවත්තේ තියෙන ඉසුරු පායට එහා පැත්තේ තියෙන බිල්ඩින් එකට. ඒක තමයි එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක. ආපහු ඔයගොල්ලන්ට මතක් කරනවා නම්. හරි අපි දැන් ආවේ නම් වෙනස් කරගන්න. ඇත්තටම කිව්වොත් මේකට ඔයගොල්ලන්ට ඇෆිඩවිට් එකක් වුණත් දෙන්න පුළුවන්. හැබැයි කෝකටත් හොඳ නිසා මම එකවරම සර්ටිෆිකට් ටික හදාගන්නම ආවා. මේ තමයි එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ ඇතුළ. ඔයගොල්ලෝ එන්න ඕනේ කෙලින්ම මේ 7 කවුන්ට් එක ගාවට. මෙන්න මෙතනදී තමයි ඔයගොල්ලන්ගේ නමේ වෙනස් කිරීම සිද්ධ කරන්නේ. මේකෙදි ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට රෝස පාටයි එතකොට නිල් පාටයි ෆෝම් දෙකක් දෙනවා. මේ නිල් පාට ෆෝම් එක ඔයගොල්ලන්ගේ O level එක. මේ ඔයගොල්ලන්ට පේන රෝස පාට එක තමයි A level එක. මේකේ ඩීටේල්ස් ටික ෆිල් කරලා ඔයගොල්ලෝ ආපහු ගිහලා 7 කවුන්ට් එකට බාර දෙන්න ඕනේ. මේකෙදි මට බාර දෙන්න උනේ මගේ උපැන්න සහතිකේ කොපි එකයි එතකොට ID එකේ කොපි එකයි. ඒ වගේම මම හැම සර්ටිෆිකට් එකකම කොපි එක ගානේ බාර දුන්නා. මෙච්චර තමයි මට ඩොකියුමන්ට්ස් වලට බාර දෙන්න ඕන උනේ. ඔයගොල්ලන්ගේ නමේ ලොකු වෙනස්කමක් තියෙනවා නම් සමහර විට මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මම නිල් පාට ෆෝම් දෙකක් ගත්තා. මොකද මට O level certificates දෙකක් තියෙනවා ආපහු එකක් ලියන්න වෙච්ච නිසා. ඉතින් ඒක නිසා ඔක්කොම 3ක් තියෙනවා. ඊට පස්සේ ඔයා මේ ෆෝම් සෙට් එක ගිහිල්ලා ආපහු 7 කවුන්ට් එකට පාර දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පොඩි ස්ලිප් 3ක් හම්බෙනවා. මට නම් මේ ස්ලිප් 3 හම්බුනේ සතියකට වගේ කල් දාලා තමයි. ඒ වගේම කියන්න ඕන අනිත් කාරණාව කොහොමත් ඔයගොල්ලන්ට මේකේ 1 day සර්විස් එකක් ගන්න බෑ. අනිවාර්යෙන් සතියක කාලයක් මේ වැඩේට යනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ඩොකියුමන්ට්ස් හදන වැඩ ටික ඉක්මනට පටන් ගන්න තරමට ඔයගොල්ලන්ට වාසි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරලා like එකකුත් දාන්න. ඊළඟ වීඩියෝ එක එනකන් ඔයගොල්ලෝ හැමෝටම bye.